නිකන් ඉන්න එකේ මාක් හරි කරමු බා. ඔව්නේ. එහෙනම් අපි මෙහෙම කරමු. තීරවිලිය අහමු. හරි එහෙනම් උඹම කියහන්කෝ එහෙනම්. හරි එහෙනම් ඔන්න එහෙනම් මම එකක් කියනවා. කියහන්කෝ බලන්න. හරි එහෙනම් කියහල්ලකෝ බලන්න. ලේසි ප්‍රශ්නයක් ඈ. එක වසරේ පොඩි එකෙක් වුණත් කියනවා. ගහ කුඩින් මුවෙක් පැන්න. ඒක මම දන්නවා. එහෙනම් කියහන්කෝ බලන්න. උත්තරේ තමයි දේවානම්පියතිස්ස. ඕන් කිව්වා ඉතින් ගොම් ප්‍රශ්නයක්. ඒකේ උත්තරේ නම් මම දන්න ඔක්කොම. හරි එහෙනම් කියන්නකෝ බලන්න අපේ සිංගිති කෙල්ල. ඒකේ උත්තරේ තමයි කෙසල් මුව. හරි අපේ සිංගිති කෙල්ල හරියටම හරි. ෂික් මං කියන්න හැදුවා විතරනේ කිව්වේ. ඉතින් එහෙනම් ඔබ කියන්න එපා. ඔන්න එහෙනම් දෙවෙනි තේරවිල්ල. කහ මාමගේ ඇටේ පොලිස්. කහමාමගේ ඇටේ පොලිස්? දුඟුරු පාට නෙමෙයිද බා? නෑ දුඟුරු පාට නෙමෙයි. මේක වෙන තේරවිල්ල. දන්නෝන් කියහල්ලක බලන්න. උක්කුම් ඒකේ උත්තරේ මම දන්නවා. අපේ සිංගිති කෙල්ල එහෙනම් කියන්නකෝ බලන්න. ලාවුළු ගෙඩිය නේද? හරියටම හරි. ඔන්න එහෙනම් තුන්වෙනි තේරවිල්ල. කන්ද උඩින් එන්න පොඩි වෙනවා. කියහල්ලකෝ බලන්න එහෙනම්. ඔක්කෝ මේ අපේ සිංගිති කෙල්ලද බා? ඇයි උට සිංගිති කෙල්ල එන්න පාත් වෙනවද? නෑ බා මේක ඉහන කොටයිනේ. අර අපේ උඩ කන්දින් එද්දි මේකෙත් මිටි වෙනවා බා. ඒක නෙමෙයි උත්තරේ. හරි මම දන්නේ. කෝ ඉම්මන්ට ගියාන් දන්නේ නැද්ද? අනේ ඔක්කො ඒක උත්තරේ මම දන්නේ නැහැ. උඹ දන්නේ නැද්ද සඩිබඩය? මම දන්නවා බා. ඉටිපන්දම බා. මේ අවස්ථාවේදී අපේ තඩිබඩයා එක ලකුණක් ලබා ගත්තා. ඔන්න එහෙනම් ලේසිම තේරවිල්ලක් ඔන්න කියනවා සුදු මහත්තේ කළු තොප්පියක් දාලා. කියහන්කෝ බලන්න. මේ අපේ සුපුණයා වෙන්න බැයිද? ඌත් බං අර තොප්පියක් දාගෙන ඉන්නවා වගේනේ ඔගේ ඔළුව. ඔගේ ඇඟ සුදුයි ඔළුව කළුයි. ඒක නිසා මං නම් හිතන්නේ සුපුණා. උඹට ට්‍රැක්ද බලලා? ඇයි? ඒක නෙමේද උත්තරේ? නෑ බං වෙන එක. කියහල්ලකෝ බලන්න. අනේ ඔක්කොම ඒකේ උත්තරේ මම නම් දන්නේ නැහැ. ඔක්කුවා ඒකේ උත්තරේ මම දන්නවා බා. එහෙනම් කියහන්කෝ බලන්න. ගිනි කූර නේද බා? අපේ සුප්පත් එක ලකුණක් ලබා ගන්නවා. හරි එහෙනම් මේ පස්වෙනි තේරවිල්ල නේද? පහද කොහෙද හයද මන්ද? එහෙනම් මේ තව තේරවිලි එකයි මං අහන්නේ මේක අහලා. කියහන්කෝ බලන්න. රෙද්දාස්සේ කූරු. මේ සිංගිති දන්නේ නැති නිසා අහන්නේ. රෙද්දාස්සේ කූරු කියන්නේ මොකක්ද අහලා? මං කිව්වා කියලා හිතා ගන්නවා. යකෝ දන්නේ නැති කමට මේකෙන් ප්‍රශ්නයක් අහුව මේකේ ගෑ. දන්නේ නැද්ද? උක්කුවා ඒකේ උත්තරේ මම දන්නවා. කුඩේ නේද බං? අපේ තඩිබඩයා දැන් උත්තර දෙකක් දුන්නා. පිරි. ඔන්න එහෙනම් අන්තිම තේරවිල්ල. කියන්න ඔක්කොම. හරි එහෙනම්. ඔන්න එහෙනම් අන්තිම තේරවිල්ල කියනවා. කපන්න දික් වෙනවා. බං. මොකද්ද බං මේ කපන්න දික් වෙනවා කියන්නේ? මේ කන පැලෙන්න ගහන්න කලින් කටවහන් ඉන්නවා අම්මේ යකෝ ගෑනුන්ගේ කටවල් වල සද්දේ. හරි දැන් උඹලා වෙන රණ්ඩු කරලා ඉවරයිනේ. කියපන්කෝ ඉම්මන්ට. උක්කුවා ඒකේ උත්තරේ මම දන්නවා. කපන්න දික් වෙන්නේ කාණුව නේද බං? හරි උඹ තමයි දවසේ ජයග්‍රහණියා. එහෙනම් අපි ආයි හෙට සෙට් වෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා. හරි යාළුවෝ අපේ මේ කාටුන් එක බලපු හැමෝටම ස්තුතියි. ආයි ලස්සන කාටුන් එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා.